අයිබෝවන් ශ්‍රී ලංකා රාණි කියලා කියන්නේ ඔබ නරඹිය යුතුම චිත්‍රපටයක්. මේ හුදෙක් චිත්‍රපටයක් පමණක් නොවේයි යුක්තිය උදෙසා කරන සටනක්. රාණි බැලුවද? නොබල කොහොමද නේද? ඒකනේ ලංකාවේ අතුරු සිතුරු නැතුව අපේ දෙවයින පුරා සිනමා ශාලාවල් පිරමින් නිතරමින් පවතිනවා සිනමා ලෝලීන්ගෙන්. අපේ රටේ විතරක් නෙමේ විදේශීය විශේෂයෙන්ම නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව මේ රටවල් වලත් අතිසාර්ථක අන්දමින් සියලු වාර්තා ආදායම් වාර්තා බිඳ හෙළමින් රාණි රජ ගමනක හරිම ආඩම්බරයි මේ පිළිබඳව. ලෝකයේ දවන්තම නිෂ්පාදන සමාගමක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ලයිකා ප්‍රොඩක්ෂන්ස් තමයි අපිට ශ්‍රී ලංකාවේ ප්‍රථම ආගමනයේ විදිහට රාණි සිනමා නිර්මාණය සිනමා ලෝලීන්ට දායාද කරන්නේ. සමහරු කුපිත වෙලා සමහරුන්ගේ හැඟීම් ඇවිස්සෙලා සමහර දෙනා කවදාවත් නැති විදිහට ලංකාවේ එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසය තුළ සිනමා නිර්මාණයකට නොලැබුණු විදිහේ විචාර සංවාද අදහස් නොයෙකුත් කතිකාවන් මේ සමාජය තුළ ගොඩනැගිලා. මම හිතන්නේ සම්මානනීය අපේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර සම්මානලාභී අශෝක හඳගමයන්ගේ 11 වෙනි චිත්‍රපටයක් විදිහට තමයි සිනමා නිර්මාණයේ විදිහට තමයි රාණි සිනමා නිර්මාණය අපිට දායාද කරලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල මේ කසකුසුවත් එක්ක අපි හිතුවා ටිකක් නෙගටිව් කමෙන්ට්ස් උත් යනවා. මම හිතන්නේ අශෝක හඳගමයන් බොහොම හොඳින් මේ සියල්ල රස විඳින්මින් පවතින කාලවකවානුවක්. ඔහු මේ සියල්ලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද එතුමන් අපිට දායාද කරපු සිනමා නිර්මාණය එතුමන්ගේ බලාපොරොත්තුව පරිදි සංවාද ගොඩ නැගීමෙන් ප්‍රතිචාර දක්වමින් අපි සියලු දෙනාම එක්කාසුව ඔන්න සිනමා ශාලාවල වලට ගිහිල්ලා අපි මේ සිනමා නිර්මාණය නරඹනවා. ඉතින් ඒ නිසා අපි හිතුණා මේ සිනමා නිර්මාණය අපේ රටේ බොහොම ගෞරවනීය විද්වත් දෙපළක් සමගින් බොහොම හරවත් සංවාදයක යෙදෙන්නට ඔවුන් දෙපළ නරඹලා තියෙනවා. කිහිප වතාවක් රාණි චිත්‍රපටය නරඹලා තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ කාලවකවානුවේ ඔවුන් දෙපළගේ අදහස් විමසීම හරිම වටිනවා කියලා අපිට. ඒ නිසා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව රාණි සිනමා නිර්මාණය පිළිබඳව හරවත් සංවාදයක යෙදෙන්නට අපි මැදිරියට ආරාධනා කරලා තියෙනවා. මහාචාර්ය ජගත් වීරසිංහයන්ට විශේෂයෙන්ම අපි ඔහු පිළිබඳව සිහිපත් කළ තියෙන ඔහු සමකාලීන කලාකරුවෙක්, පුරාවිද්‍යාඥයෙක්, ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් විදිහට අපි හඳුනා ගන්නවා. තීර්ථ කලාකරුවන් එකමුතුවේ ආරම්භක සමාජිකයෙක් විදිහට අපි ප්‍රොෆෙසර් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නේ මහාචාර්ය ජගත් වීරසිංහන්. අයිබෝන් සුබෝදෑසන. ඒ වගේම අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා අපේ මැදිරියට ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහයන්ට. විශේෂයෙන්ම මේ වර්තමාන කාලය පිළිබඳව කතා බහ කරද්දී එතුමන් සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් විදිහට කටයුතු කරනවා. ඔහු සාහිත්‍යවේදියෙක්, ඒ වගේම ප්‍රවීණ ලේඛකයෙක්, පරිවර්තකයෙක් විදිහටත් වැඩ කටයුතු කරනවා. කාලයක් පුරාට විවිධ සමාජ ක්‍රියාකාරී ව්‍යාපාරවල කලාව සහ සමාජ උදෙසා නිහඬවම තිරෙන් පිටුපස විශාල වැඩ කොටසක් වගකීම් සම්භාරයක් කරන පුද්ගලයෙක් විදිහට අපි ආචාර්යතුමාව හඳුනා ගන්නවා. ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ මහත්මයාවත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නේ ආචාර්යතුමනි. අයිබෝන් සුබෝදෑසනක්. කෞශල්‍ය ආචාර්යතුමා නම් මම දන්නවා මංගල දර්ශනෙම යනබුවා විශේෂයෙන්ම. ඒ නිසා අපි ඉතින් කතා බහ ආරම්භ කරමු ඔබතුමාගෙන්. ආචාර්යතුමනි, කොහොමද චිත්‍රපටය බැලුවට පස්සේ සිනමා රසිකයෙක් විදිහට ඔබේ සිතුවිල්ල? ඔව්, ඇත්තටම පුද්ගලිකව මම ඉතාම කැමති චිත්‍රපටයක්. අපි දන්නවා ඉතින් අශෝක හඳගම කියලා කියන්නේ ලංකාවේ සිනමාව තුළ අපිට ඉන්න විශිෂ්ටම අධ්‍යක්ෂකවරයන්ගෙන් කෙනෙක්. නමුත් හඳගමගේ චිත්‍රපට ඉතිහාසය තුළ රාණි කියන්නේ සුවිශේෂී චිත්‍රපටයක්. අපි දන්නවා හඳගමගේ චිත්‍රපට සාමාන්‍යයෙන් අර අපි කියන්නේ සමාජ යථාර්ථයත් එක්ක ගනුදෙනු කරන සුවිශේෂී ආකාරයක් තිබුණා. ඒකට ආන්දෝලනාත්මක කාරණාවන්ට තුඩු දෙන මාතෘකා තිබුණා. එතකොට ඒ වගේම මෙතෙන්දී අර ඒ සමාජ යථාර්ථයත් එක්ක මේ රාණි චිත්‍රපටිය ගනුදෙනු කරන ආකාරය ටිකක් වෙනස්. මේක ඇත්තටම මේකේ ආందోලනයන්ට තුඩු දෙන හේතුවත් මම හිතන්නේ වෙලා තියෙන්නේ මේක අපි දන්නා ඉතිහාසය තුළ තිබුණු සිදුවීමක් වටා, සිදුවීම් පෙළක් වටා ගොඩනැගුණු චිත්‍රපටයක් වෙයි. නමුත් මේක අර එක්තරා විදිහකට එහෙම වුණත් සිනමාකරුවෙක් ලෙස හඳගමට තියෙනවා අර හඳගම සිනමාව තුළ ඉතිහාසය නැවත කියවනවා, නැවත ලියනවා. එහෙම තමයි ඉතිහාසය කියලා කියන්නේ. ඉතිහාසයට විවිධ ආඛ්‍යාන තියෙනවා. ඉතිහාසයට ඉතිහාසඥයෝ ගොඩනගන ආඛ්‍යානක් තියෙනවා, ජනමාධ්‍ය වේදීන් ගොඩනගන ආඛ්‍යාන තියෙනවා, පුරාවිද්‍යාඥයන් ගොඩනගන ආඛ්‍යාන තියෙනවා. ඒ වගේම ඉතිහාසය ගැන කලාකරුවන්, සිනමාකරුවන්, නවකතාකරුවනුත් ආඛ්‍යාන ගොඩනගනවා. ඉතින් හඳගම
මේ සිදුවීම මේ අපි දන්න ඊටාම ප්‍රචණ්ඩ ඉතිහාසයක මේ තියෙන රිචඩ් සහ රානි කියන චරිත එක්ක තියෙන මේ සිදුවීම් මාලාව හදගම සිනමාව තුළ නැවත අපිට ඒක දිහා බලන්න අලුත් කවුලුවක් කරලා දෙනවා. ඉතින් ඒකම තමයි මම හිතන්නේ මෙතන තියෙන්නේ. එතකොට මෙතන මේකේ මේ විවිධ ආඛ්‍යාන අතර එනවා ගැටුමක්. ඒ නිසා තමයි මේ වෙලාවේ අපිට පේන මේ විශාල ආందోලනයක් මේ චිත්‍රපටය ගැන ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකම තමයි වැදගත්කම. චිත්‍රපටයකට එහෙම වෙනවා කියන්නේම ඒක විසින් ඒක සාර්ථකයි කියලා. මොකද නැත්තම් ඒ උනන්දුව ඇති වෙන්නේ නැහැ. ඒක ඒ නිසා මේ හදගමට හැම චිත්‍රපටයකටම යම් කිසි ආందోලනයක් හදගමට පුළුවන් වෙනවා මේ අර ඉරිටේට් කරන්න සමාජය. චින්තනමය වශයෙන්. අක්ෂරය සිනමා හැම නිර්මාණයක්ම මම හිතන්නේ මේ මගේ සඳයි තනිතටුවෙන් පියාඹන්න මේ හැම එකකම ඒක තිබුණා. ඉතින් මෙතෙන්දි හදගමට පුළුවන් වෙලා තියෙනවා ඒ චින්තනමය වශයෙන් අපිව අර මේ නේද ඒක කියන්නේ ඒක අපිව පුබුදවන්න යම් විදිහකට කතා කරන්න. ඉතින් ඒ නිසා මේක ඇත්තටම වැදගත් චිත්‍රපටයක්. අපි කතා කරමු ඉස්සරහ. අපි කතා කරමු ඉදිරියට මහාචාර්යතුමනි. අපිට තියෙන දැනුමත් එක්ක අපේ ඉන්න සමාජ මට්ටමත් එක්ක අපි මේ චිත්‍රපටය බලලා යම් කියවීම් අපි තුළ තියෙනවා. හැබැයි ඔබතුමා කියලා කියන්නේ බොහොම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. ඒ නිසා අපි කැමතියි මහාචාර්යතුමා දෙසරයක් රාණි චිත්‍රපටය නරඹුවා කියලා කිව්වා. ඇයි දෙසරයක් බලන්න ඉන්නේ? මෙහෙම හඳගම කියන්නේ අපිට ඉන්න හොඳ වැදගත් බොහොම noteworthy films හරිගස්සන කෙනෙක්නේ. මම චිත්‍රපට දෙසරයක් බලන්න හේතුනේ මොකද චිත්‍රපටයේ තියෙන සමහර සිදුවීම් සහ විශේෂයෙන්ම අම්මාගේ චරිතය කියන එක. ඒක මගේ චිත්‍රකලා ජීවිතේත් මම ගොඩක් කරපු කලාකෘතිවලත් මම නිතරම බලපියත් තමයි අම්මාගේ වේදනාව කියන්නේ. මොකද ඒකට මගේ ජීවිතයේ තියෙන පෞද්ගලික අත්දැකීම් හරහා කොහම වුණත් මම කියන්න කැමති කෞශල්‍යයක් වගේම මට මේ මම සලකනවා මට අනුව හඳගමගේ චිත්‍රපට ජීවිතයේ මට අනුව මට හිතන්නේ මේක තමයි හරිගස්ස most sophisticated film එක කියලා. බොහොම මේ න්‍යායාත්මක සහ දේශපාලනික වශයෙන් විදග්ධ වූ සහ සංකීර්ණම ප්‍රකාශනය කියලා. මොකද යා සමහරලාට හඳගම හදනවා මේ න්‍යායක් ඉදිරියට දාලා කතන්දරේ දෙවනි තැන ඉඳන් කියන්නේ. මේකෙදි හඳගම එහෙම කියන්නේ is a great storyteller. හොඳ කතාවක් කියනවා අපිට. නමුත් ඒ කතාව කියනකොට එයා ඒක ASCII මේක දැන් හොඳ කලාකෘති වල තියෙන හඬක් නේ. ඕනම හොඳ කලාකෘතියක් කියලා කියන එක නිතරම බහු හඬවල් තියෙනවා. කලාකරුවා කියන හඬ පමණක් නෙවෙයි. එයා දැනුවත් හෝ නොදැනුවත් ඒකට ඇතුල් වෙනවා විවිධ හඬවල්. මෙන්න ඒ හඬවල් සියල්ලම මේක ඇතුලේ ලියවිලා තියෙනවා, ගැබ් වෙලා තියෙනවා. එතකොට මම මේ චිත්‍රපටිය බලනකොට මෙහෙමනේ එයා කියනවානේ මේක true events වලට සාපේක්ෂව හරිගස්සපු එකක් කියලා. සත්‍ය සිදුවීමක් පාදක කරගැනීමෙන් සැදුණු ප්‍රබන්ධයක්. එතකොට මේකට ලැබෙනවන විවිධ ਵਿਚාර තියෙනවානේ. ඒ ਵਿਚාරය හඳගම මහත්තයා පිළිගන්නත් ඕනේ. මොකද දැන් මම කියන්නේ නැතුවේ සත්‍ය සිදුවීමක් පාදක කරගැනීම. ඒකට එන සමහර ਵਿਚාර වලින් ගැලවෙන්න බෑ. මොකද ඒකට සම්බන්ධය තවමත් ඉන්නවා. නමුත් මම යෝජනා කරනවා මොකද්ද මෙයාගේ මේ එන්ගේජ්මන්ට් එක සම්බන්ධ වීම. කියන්නේ අව්‍යාජ ඇත්ත වශයෙන්ම මෙයා සම්බන්ධ වෙන්නේ එන්ගේජ් වෙන්නේ කුමක් එක්කද මේ සත්‍ය සිදුවීම ලෙස එයා ගන්නේ කුමක්ද කියලා බැලුවාම මම යෝජනා කරනවා මෙයා අපේ හඳගමගේ සැබෑ මැදිහත් වුණු සිදුවන්නේ ඓතිහාසික සත්‍යවාදී බවට නෙවෙයි. කිසියම් අවස්ථාවක සමාජයක් සාමූහික විවිධ මට්ටමින් ප්‍රචණ්ඩත්වයේ සමග සම්බන්ධ වෙන ආකාරය සහ එවැනි මොහොතකට අහු වෙන සමීප ජන කොටසක් අතර ඇතිවෙනා වූ ඛණ්ඩනයන් සහ බන්ධනයන් අතර බිඳ වැටීම තමයි සහ ඒ බිඳ වැටීම හරහා මතුවීම කියන මෙන්න මේ අරගලය තමයි මම හිතන්නේ හඳගමගේ සැබෑ මැදිහත් වීම සිදුවන්නේ. මම කියන එක පැහැදිලි නේද? ඒ කියන්නේ ඓතිහාසික සත්‍යවාදීත්වය තුල නෙවෙයි. සමාජයක් සාමූහික විවිධ මට්ටම් වලින් at different degrees and scales වලින් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන ආකාරය. අපි දකින එක අවස්ථාවකදී අර මනෝරාණී කියන ප්‍රධාන චරිතයත් එයා තේරුම් ගන්න එයාත් ප්‍රචණ්ඩත්වයේ කොටස්කාරියක් වුණා නේද කියලා. තේකෝපි පොලේ ගහන්නේ. හරි. එයා කියනවනේ අවසානයේදී කියනවනේ මට හිතා ගන්න බෑ මමත් මෙහෙම මරණය ගැන සතුටටපත් වුණා කියලා. මෙන්න මේක තමයි ඇත්ත වශයෙන්ම හඳගමගේ genuine engagement එක. අව්‍යාජ
මැදිහත් වීම. මැදිහත් වන්නේ එතනට නැතුව මේ historical veracity කියන එක නෙමෙයි. මේ ඓතිහාසික සත්‍යතාවය නෙමෙයි මේ සිදුවීම් පිළිබඳ. නමුත් කරන්න දෙයක් නැහැ මේ කතාවට සම්බන්ධ වෙච්ච අය තවමත් ඉන්න හින්දා ඒ අයගෙන් විවිධ චෝදනා එන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ කලාකරුවෙක් චිත්‍රයක් හඳහම නව කතාවක් ලිව්වහම චිත්‍රපටයක් හැදුවාම ඒක දිහා බලන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ. එකක් තමයි මේක කොයිතරම් දුරට කලාකරුවා විසින් ප්‍රකාශිත අරමුණ ප්‍රකාශ කරනවාද කියන තැන ඉඳලා යන්න. ඒ කියන්නේ අනේ දෝෂාරෝපණ එල්ල වෙනවා මේක දේශපාලන න්‍යාය ප්‍රත්‍යයකට අනුව සිද්ධ වෙච්ච දෙයක්ද මේක පොලිටිකල් ඇජෙන්ඩා එකක්ද මෙවැනි කාලයක මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කියලා ඒ වගේ අදහසක් තියෙනවා. ඔව් නෑ ඒක හරි ඒක අපිට වළක්වන්න බෑ. නමුත් මම යෝජනා කරන්න හදන්නේ මම හිතන්නේ කෞශල්‍යයක් ඉන්නේ අපි හදන්නේ අපිට පුළුවන් මේ කලාකෘති වලට තවත් ක්‍රමයකට ඇතුළු ඒ තමයි කලාකෘතියක අර්ථයේ අධිකාරීත්වය අයිතිය පවතින්නේ කලාකරුවාට නොවේ. කලාකරුවට පමණක් නෙවෙයි ඒක නරඹන මටත් තියෙනවා අදහස් සම්පාදනයේ අරුත් නිෂ්පත්තිය අයිතියක්. මොකද හේතුව හඳගම චිත්‍රපටිය තුළ ගොනු කරන ශබ්ද රූප ආලෝකය හඳගමටයි සංගීතය හඳගමටයි දේවල් නෙමෙයිනේ. ඒක හැමෝටමයි දේවල්. අපි එතනින් පොදුවේ දේවල් අරගෙන අපි සන්දර්භගත කරනවා කිසියම් කතන්දරයක් තුල. ඉතින් මමත් දන්නවා රූප කියවන්න. හැම කෙනෙකුටම භාෂාව තේරෙනවා. එතකොට පුළුවන් මේ මට පුළුවන් අරුත් නිෂ්පාදනය කරන්න චිත්‍රපටිය තුලින්ම. මගේ උත්සාහය මේ සාකච්ඡාව තුළදී කොහොමද අපි චිත්‍රපටිය විසින් අපිට පෙන්වන රූප හඬවල් දර්ශන වර්ණ ඒවා කැපීම් ඡේදනයන් තුල ඉඳගෙන මේකට අවතීර්ණ වෙන්න කියන එක යෝජනා කරන්න. ඒක නෙතුමන් අපිට කියන්නේ අපේ චිත්‍රපටය රස්මින් දෙන්න අපේ චිත්‍රපටය දිහා බලාගෙන ඉන්නවා වගේම චිත්‍රපටයත් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා නේද? විද්‍ය දර්ශනයක් තියෙන ඔබ වෙනුවෙන් සූදානම් කරන අරමුණේ. මැඩම් අද හරි අමුතුයි මැඩම්. මම ඉතින් කවදාවත් අමුතු කෙනා නේ. උනාට මම මැඩම් ඔය විදිහට කතා කරනවා කවදාවත් අහන්නේ නැහැ. අද ස්පෙෂල් කෙනෙක්ගේ එක්ස්ට්‍රා ස්පෙෂල් දවසක් කරමු. මම යනවා මැඩම් කුස්සියස් කරන්න. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ සිනමා නිර්මාණයක් විදිහට අපි රාණි සිනමා සිත්තම රස බෙදෙන්නේ. එතුමාගේ මේ සිනමා වියමන හරහා එතුමන් උත්සාහ කරන්නේ මනෝරාණිගේ සහ රිචඩ්ගේ ජීවිතයේ පිළිබඳව චරිතාපදානය කියදෙන්නට නෙමෙයි ආචාර්යතුමනි නේද? ඒ නිසා ඒ කාලේ මනෝරාණී සරවනමුත් විශේෂඥ වෛද්‍යවරයෙක් වැසුරු කරපු අය, රිචඩ් සොයිස වැසුරු කරපු අය, බෙහෙවින්ම උන්ට ආදරය කරපු අය ආචාර්යතුමනි විවිධ සංවාද ගොඩනගලා තියෙනවා. මනෝරාණී කියලා කියන්නේ මෙහෙම චරිතයක් නෙවෙයි. ඇගේ චරිතය අපකීර්තියට පත් වෙනවා මේ වගේ දේවල් වලින්. සහ රිචඩ් සොයිසා කියන මේ විශිෂ්ට ජනමාධ්‍යවේදියාගේ මේ ලිංගික ප්‍රශ්න පවා අපේ සමාජය තුළ මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ආචාර්යතුමනි කොයි විදිහටද ඔබතුමා දකින්නේ? ඔව් ඇත්තටම ඒකෙදි දැන් අපි ගත්තොත් මේ චිත්‍රපටියේ මනෝරාණී සරණමුත්ගේ චරිතය මම හිතනවා ප්‍රධාන තල තුනක ප්‍රධාන අවස්ථායකේ මම හිතන විකාශනීය තල තුනක් තියෙනවා. එකක් තමයි මනෝරාණී ඉන්නවා මුලින් අපිට පේනවා මේ සමාජයේ විශාල කැළඹීමකට ලක් වෙලා සමාජයේ විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. නමුත් මනෝරාණී මේක ඒ විදිහට මේ දකින්නේ නැහැ. යාට මේකේ මේ සමාජයේ සිද්ධ වෙමින් තියෙන දේ යාට දැනෙන්නේ නැහැ. හැබැයි එක්තරා වෙලාවක් එනවා. ඒක තමයි පළවෙනි අපිට පළවෙනි කාලය තුල මනෝරාණීගේ චරිතය අපිට පේන්නේ. ඊළඟට දෙවෙනි කාලයක් තියෙනවා මේ රිචඩ්ගේ ඝාතනය සහ පැහැර ගැනීම සහ ඝාතනයත් එක්ක මෙන්න මේ ප්‍රශ්නය තුලට එයා ඇතුල් වෙනවා. එයාව කඩාවදිනවා මේ ප්‍රශ්නය තුලට. එතකොට ඒක තුල අපිට පේනවා අර කිසියම් විදිහකට මුලින් ඉන්නවා මේ සමාජය පිළිබඳ තරම්ම සංවේදී නොවන යම් විදිහකට නේ අර මාඝාත නාට්‍ය බල්ලක් ෂේක්ස්පියර්ගේ නාට්‍ය ගැන කියන එහෙම චරිතයක්. ඊළඟට ඉන්නවා ඊටාම තරහකින් කියන්නේ මම තරහෙන් ඉන්නේ කියලා දැන් මෙයාට මේ සමාජ ප්‍රශ්නේ මෙයා තුළට කඩා වැදුනට පස්සේ මෙයා ඉන්නේ මේ ප්‍රචණ්ඩත්වය අරන් ආවා පිළිබඳ විශාල තරහකින් නමුත් ඒක හරි පැහැදිලිතාවයක් නෑ. තමන් පිළිබඳ ආත්මානුකම්පාවක් සහ තරහක්. මෙන්න මේ දෙකත් එක්ක ඉන්නවා. ඊළඟට ඒක තමයි දෙවෙනි තලය. හැබැයි තුන්වෙනි තලයක් එනවා යම් විදිහකට මේ අර එයාව මව් පෙරමුණ ඒක සම්බන්ධ වෙලා යම් විදිහකට අර සමාජ ක්‍රියාකාරීත්වයක් එක්ක මෙයා යම් විදිහකට ඒ අර තරහ මේ ඒ ආත්මානුකම්පාව කිසියම් විදිහකට සහනුකම්පාවක් එම්පති එකක් බවට පරිවර්තනය කරනවා. ඒකට මේක ජගත් එක්ක කතා කරගෙනත් එක්ක ඇති වෙච්ච අදහසක් මමත් මේ කියන්නේ. ඒකේ මෙන්න මේ තල තුන මට පේනවා. ඒ කියන්නේ මේ මනෝරාණීගේ චරිතේ විකාශනය. ඉතින්
චිත්‍රපටිකරුවෙක් ඇත්තටම අර ජගතුත් මේක පැහැදිලි කරා. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ මේ සිතුවීම් වල තියෙන සමහර මේ ඩීටේල්ස් වල තියෙන මේ ඒවා පිටිපස්සේ නෙමෙයි. මෙතන මේ කතාව මේ කතාවේ තියෙන මේ කොහොමද මේ චරිතය ගොඩනංවලා තියෙන්නේ? ඒක විසින් කියන ඓතිහාසික සත්‍ය මොකක්ද කියන එක. මම හිතන්නේ එතනත් එක්ක බැලුවා නම් මේ සමහර අය මම හිතන්නේ මේ පැටලෙන තැන් තියෙනවා මේක නෙමෙයි ඇත්තට උනේ කියන එක. මම හිතන්නේ මේක නෙමෙයි යථාර්ථය. මේක නෙමෙයි කියලා. හැබැයි ඊට වඩා ඒ කියන්නේ ඒ යථාර්ථයට වඩා ඒ කියන්නේ ඒ ඇත්තට වඩා වූ ඉතිහාසය පිළිබඳ ඇත්තක් සමහර විට චිත්‍රපටිය කියනවා වෙන්න. ඒක තමයි චිත්‍රපටි වල කරන්නේ. ඒ කියන්නේ අපි චිත්‍රපටියක් හදන්නේ යම්කිසි දෙයක් මේ කලාත්මක සෞන්දර්යාත්මක රාමුවක් තුළට ගේනවා කියලා කියන්නේ අර ඇත්තේ තියෙන ඇත්තටත් වඩා යථාර්ථය තුල අපි වුණා කියන අපිට මේ ජනමාධ්‍ය වේදීමය සත්‍ය නීතිය තුල ගොඩනගපු සත්‍යයටත් වඩා වූ ඇත්තක් මේක තුල ඇති. අන්නේ ඇත්ත මොකද්ද කියන එක හොයාගන්න එක. ඒකකුත් නැහැ. අන්න එහෙමකුත් තියෙනවා. දැන් අපි දැන් ජගත් සහ මම කියන්න පුළුවන් දෙකක්. සමහර විට තවත් විචාරකයන්ට තවත් ඒවා කියන්න අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒක අන්න ඒ අවකාශයට මේක විවෘත කරලා තියෙනවා මේ සිදුවීම. දැන් මේක නේද ආයශා නේද? මේක නේ ආයශා අපි තේරුම් ගන්න ඕනේ කලාව කෘති කියන එක එක්තරා භාෂාවක් නේක. භාෂාවන් විසින් කරන්නේ භාෂාවෙන් පිට තියෙන යථාර්ථයක් ඉදිරිපත් කරන එක නෙමෙයි. භාෂාව විසින් කරන්නේ යථාර්ථයන් ගොඩනැගීම. මේක තමයි මේකට පහර දෙන විචාරකයෝ විසින් මගහැරෙන කරුණක්. හඳගම කරන්නේ යථාර්ථයක් නිරූපණය කරන්නේ යථාර්ථයක් ගොඩනගලා දෙන එක. ඒතර මේක බලන්න ඉතා වැදගත් යථාර්ථය ගොඩනගන්න කිසියම් විදිහකට කතන්දරය කරනවා. මනෝරාණි කියන ප්‍රධාන චරිතය අරගෙන ඒ වටා චරිත 4ක් සම්බන්ධ කරන්නේ. සම්බන්ධතා ලෝකය. පුතා ඉන්නවා, පුතාගේ යාළුවා ඉන්නවා, ඊට පස්සේ කරු ඉන්නවා. ලලිත් අතලත් මුදලි. ලලිත් ඉන්නවා. ඊට පස්සේ අර ගැණු ළමෙක් එන්නේ ඇත්ත එක යාළු වෙන්නේ. රිතිකා. ඔය දකින්නනේ මේ එක වෙලාවක අපි දකින මේ 4 දෙනා එක්කෙනෙක් සහ මුලින්ම වෙනස් විදිහට හැම දෙයක් නිහා බලන්නේ. නේ පුතා හිතන හැටි අම්මට තේරෙන්නේ නැහැ, අම්මා හිතන හැටි පුතාට තේරෙන්නේ නැහැ, පුතා යාළුවා හිතන හැටි අම්මට තේරෙන්නේ නැහැ, ලලිත් කියනවා මෙයාට තේරෙන්නේ නැහැ, රාණිට තේරෙන්නේ නැහැ, රාණි කියනවා ලලිත්ට තේරෙන්නේ නැහැ. ඔක්කොම කියලා මෙන්න මේක තමයි මෙයා කිසියම් පාලක කණ්ඩායමකින් සමාජය බ්‍රූටලයිස් කරාම මේ කලෙක්ටිව්ලි අපිව ෆ්‍රැක්චර් වෙලා අපි අපේ ජීවිතේ අපි කියන්නේ මොකක්ද සංකීර්ණ වචනයක් කරොත් එimhe සද්භාව වේදී කාංසාවන් සමනය කරමින් අපි එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා, සමීප වෙනවානේ. මෙහෙම අන්න ඒ සඳහා අපි රැඳා විශ්වාසයේ තියෙන පුද්ගලයෝ අතරත් බෙදීම් ඇති කරන එක. මේක තමයි ප්‍රචණ්ඩත්වය සමාජගත කළා ඒක සමාජය තුළ දෘෂ්ටිවාදාත්මක ක්‍රියාවක් බවට පත් කරනවා. මේ කියන්නේ මිනිස්සු දන්නේම නැතුව ඒ වැඩේ කරනවා. ඒගොල්ලෝ දන්නේම නැතුව විශ්වාස පද්ධතියක් ගොඩනගා ගන්නවා. අරගෙන ඒක අනුව ක්‍රියාත්මක කරනවා. ඒතර මේක තමයි හොඳ වැඩේ කියලා. මේක තමයි අපි කළ යුතු වැඩේ කියලා. මේකට හැමෝම අහු වෙනවා. මේකට එක අවස්ථාවකදී අපි දැක්කන්නේ අර ඉතා වැදගත් නොවනත් අහු වෙනවා. ලලිතුත් අහු වෙනවා. හැමෝම අහු වෙනවා. මේක තමයි මෙතන අපිට හඳගම කරන කලාකරුවෙක් ඇටියට අපිට මතු කරලා පෙන්වන යථාර්ථය තමයි මෙන්න මේ චිත්‍රපටය ඇතුලේ මෙන්න මේ හැකියාව. සමාජයකට වෙන්න පුළුවන් හැකියාවක් මේක. පාලක කණ්ඩායම විසින් සමාජය බ්‍රූටලයිස් කරනකොට. ඒ ප්‍රචණ්ඩකරණය කිරීම මේ එකට සිටින කණ්ඩායම් තුළ ඛණ්ඩනය ඇති කරනවා. ඇති කළා අපි නොදැනුවත්වම අපි විසින්මත් පිළිගන්නේ නැති ප්‍රචණ්ඩකාරී අදහස් අපි තුල සාමාන්‍යීකරණය කරනවා. වෙනස් ආකාරයකට කරනවා නම් ඒක අපි ඒගොල්ලෝ සෙලස්ටයිල් කරනවා. අපි ඒක දිව්‍යමය කරනවා. ඒක උත්තරීතර කරනවා. මේ ස්කිල්දිය හොඳට පෙන්වන මේ චිත්‍රපටි මට අනුව. මේ චිත්‍රපටියේ තියෙන වඩාත්ම න්‍යායාත්මක දර්ශනය තමයි අවසාන දර්ශනය. චුට්ටකේ අවසාන දර්ශන ගැන හිතුවොත් එහෙම පෙනෙවි. මොකද්ද මේ අවසාන දර්ශනයේ අර්ථය? චිත්‍රපටිය තර්කානුකූලව ටෙක්නිකලි කෙලවර වෙනවා. අර වියපත් වෙච්ච තමා තුළ තිබිච්ච රේජ් එක කේන්තිය දුකක් බවට පත් කරගෙන පුළුල් දෘෂ්ටියකින් සියල්ලන්ට දිහා බලන මනුෂ්‍යත්වය හරහා බලන චරිතයක් බවට පත් වෙනවා මනෝරාණි. බලාගෙන අර බුද්ධිය බලන් ඉඳගෙන ඉවර වෙනවා. මාචාර්යතුමනි හැබැයි වගේම රාණි සිනමා නිර්මාණය බලන්න යන ප්‍රේක්ෂකයන් උත්සාහ කරනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ සිනමා නිර්මාණයේ අවසානයේදී හරි මේ රිචඩ් ද සොයිසාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයන්ට සිනමා නිර්මාණයක් කරා හරි සාධාරණත්වයක් ඉෂ්ට වෙයි. මේක තමයි සත්‍ය වැදගත් පොයින්ට්. මේක තමයි අපි හඳගම කරන වැදගත්ම ක්‍රියාව කලාකරුවෙක් ඇටියට. අපි නරක වෙන්නේ කවුරුත් අපිට අනකරන හින්දාම නෙමෙයි. අපි කාගේ හෝ අනකිරීමකින් තොරව අපි ප්‍රචණ්ඩ වැඩ කරන්න සමාජය අපිව පෙළඹවනවා. ඒක තමයි සමාජයකට කරන්න පුළුවන් නරකම
දේශපාලඥයන්ට සමාජයට කරපු නරකම වැඩි. අන්න ඒ කරුණ තමයි මට හිතෙන හැටියට චිත්‍රපටිය ටෙක්නිකලි ඉවර වෙලා පසුවදනක් වගේ පසු සිතිවිල්ලක් වගේ නවතත් අර්ධරචනයේ පෙන්වන්නේ අර කොලෝනියල් ලීරා බංගලාවෙන් කට්ටිය බීලා ඇවිල්ලා කවුරුත් කියලා නැහැ ඒගොල්ලන්ට රිචඩ්ඩ් මරන්න කියලා. ඒගොල්ලොම හිතනවා ලොක්කා වෙනුවෙන් මරනවා කියලා. අපද බලය සහිත තත්ත්වයක් වෙනුවෙන් කළ යුතු උත්තරීතර දේ. ඒක උත්තරීතර කරන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවේ කියන සින්දුවත් එක්ක. ඒ සින්දුවෙන් කියන්නේ මොකද්ද? කියනවා මේ කාටවත් වරදක් වෙන්නේ නැති හැමෝම සාධාරණයේ සිද්ධ වෙන රටක් ගැන කියන සින්දුව කියන ගමන් තමයි කිසියම් කෙනෙකුට වද දෙන්න යන්නේ. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ කරන්නේ හොඳ දෙයක් කියලා. අපි ඔක්කොම මේ මිනිස්සුන්ගේ තියෙන දෙයක් තමයි ආයෂා. අපි සියලුම නරක වැඩ කරන්නේ කිසියම් උත්තරීතර තර්කයක් මත ඉඳගෙන. අපි ගැහණුන්ට කරදර කරනවා අම්මා කියලා හදලා යාව. අපි රට ජාති වෙනුවෙන් මිනිස්සු මරනවා. ආගම් වෙනුවෙන් මිනිස්සු මරනවා. සියලුම ප්‍රචණ්ඩ ක්‍රියාවන් අපි කරන්නේ ඩිවයින් සෙලස්ටියල් දිව්‍යමය තර්කයක් යටතේ. අන්න ඒක තමයි හඳගම ඒ අවසාන දර්ශනයෙන් පෙන්වන්නේ. ඒතර ඒක ඇවිල්ලා චිත්‍රපටියේ කතාව පිළිබඳ පසුවදනක්. එහෙනම් චිත්‍රපටයේ මුඛ්‍ය අර්ථය මම කියන්නේ යක් ජෙනුයින් එන්ගේජ්මන්ට් එක තියෙන්නේ ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ. ඒක තමයි පෙන්වන්නේ අවසාන. ඒක තමයි මට අනුව ඒ දර්ශනය තමයි චිත්‍රපටයේ හොඳම දර්ශනය. තව නැවතත් අපිට දර්ශනයක් තියෙන ඔබ වෙනුවෙන් සෝදානම් කළ රාණී සිනමා නිර්මාණය අපි නරඹලම කතා බහත් එක්ක ඔබ එකතු කරගන්නවා. Ready this? ආචාර්යතුමනි මම හිතන්නේ මහාචාර්යතුමා කියපු කාරණාවල් වලට මේ අපි නරඹපු දර්ශනයත් එක්ක සමගාමී ඔබතුමාටත් ඇති යම් කිසි අදහසක්. ඔව් ඇත්තටම මේ ජගත් කියපු එකටම යම් දේවල් එකතු කරමින් කිව්වොත් එහෙම. දැන් ඇත්තටම මේකෙත් පෙන්නනවා අර මේ ප්‍රචණ්ඩත්වය සහ පොදු යහපත පිළිබඳ අදහස් අතර තියෙන සම්බන්ධය. ඉතින් අපි දන්නවනේ සාමාන්‍යයෙන් මෙහිම සම්බන්ධයක් රාජ්‍ය තුල තියෙනවා. අපි දැනට ගත්තත් ඕනම වෙලාවක අපි අර ප්‍රචණ්ඩත්වයක් මේක තුල අන්තර්ගත වෙලා තියෙනවා. අපිට තියෙනවානේ බන්ධනාගාර තියෙනවා නේ බරපතල වැඩ සහිතව. නැත්තම් ඒව නොතිබෙන්නට තිබුණානේ. එතකොට මේ වගේ මේ ප්‍රචණ්ඩත්වය සහ පොදු යහපත අතර මේ කොහොමටත් සම්බන්ධයක් තියෙනවා. මේ රාජ්‍යන් පවතින එකත් එක්ක. හැබැයි මෙන්න මේ සම්බන්ධය තියෙන කිසියම් ආකාරයකට අර නේ විවස්ථාපිතව ලිඛිතව ඒකේ තියෙනවා ඒකේ මෙන්න මේක යම් වෙලාවක මේක අර්බුදයට මෙන්න මේක නැතුව අපිට අර මේකෙත් නිතර පෙන්නනවා අර දෙව අවස්ථා දෙකක පෙන්නනවා අර තුන්ලුවක් එන්නේ. අර ලියුමක් එනවානේ. ඒ හැම ඒ දෙකේම තියෙනවා පොදු යහපත පිළිබඳ අදහසක්. ඒ දෙකම එන්නේ කිසියම් ආකාරයකට ඒගොල්ලෝ නියෝජනය කරනවා යහපත පිළිබඳ අදහසක් එක්ක එන්නේ. ඒක තමයි භයානක වෙතන මේ ප්‍රචණ්ඩත්වය. හැබැයි අර මේ ඒක අර පවතින සීමාවෙන් ගිලිහිලා ගිහිල්ලා ඒක කිසියම් විපරීත අපිට පාලනය කළ නොහැකි ආකාරයකට එනවා. ඒතකොට එවැනි තැනක අර නායකයාගේ වචනය දැන් අර කියන්නේ නිකන් ලොක්ක කැමති නෑ කියලා කියනකොටත් ඒකත් එක්තරා විදිහක මේ ඒකත් ලිඛිත නීතියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක තුල. ඉතින් අර මේ දර්ශනය ගැන කියද්දී සමහර අය කිව්වා මේකේ යම් විදිහකට ඒ අදාළ කාලේ රාජ්‍ය නායකයව නිදොස් කරනවා. ඔව්. හරි මම හිතන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව මේක ජගත් පැහැදිලි කරපු මේක කොහොමද මේක සමාජීය ප්‍රචණ්ඩත්වයක් බවට පත් වෙන්නේ මේ යුගයේ කියන එක අතරෙම නායකයා එතන බොහොම පැහැදිලිව ඉන්නවා. ඒ කියන්නේ කිසිසේත් මේ රාජනායකයා එතන ඒක නැති වෙන්නේ නැහැ. එතන ඒ තියෙන එක. ඒක නම් කවුරු හරි මම දැක්ක සමහර විචාරකයෝ මේක පස්සේ එල්ලපු දර්ශනයක්. ඒක කිසිම තේත්ම නැහැ. මේක ගත්තොත් මේ සිනමා කෘතිය තුල මේ දර්ශනයට අවශ්‍ය කරන ඒ සියලු දේ තියෙනවා. ඒක මේ දර්ශනය පැමිණිය හැකි. සයිකාර අවසානයේ අර ටයර් එක ඇවිල්ලා අවසන් වෙන්නේ ඒ දර්ශනය ඒක ඇවිල්ලා මේක තියෙන අර පිලොග් එකක් හැටියට පසුවදනක් හැටියට. ඒතකොට ඒක විසින් මේක එක්තරා විදිහකට ඒ දෙකම තියාගෙන. ඒ කියන්නේ මේක අර මෙතන කවුරු හරි සුද්ධ කරන්න දාපු දර්ශනයක් නෙවෙයි. මේක ඉතරාම කවවත් වයිට් වොෂ් කරන්න දාපු එකක් නෙවෙයි. ඉතාම පැහැදිලිව මේක ඒක සමාජීයව මේක පිළිබඳ කිසියම් දේශපාලනික දාර්ශනික අදහසක් සත්‍යයක් නියෝජනය කරන රූපරාමුවක් ඒක. ඉතින් මම හිතන්නේ ඒක ගැන නම් ඒක කියන්න තියෙන ඒක අපි මගෙත් කැමැතිම දර්ශනය මේ චිත්‍රපටයේ තියෙන එක. ඒක විසින් මේ චිත්‍රපටයට විශාල තවත් බරක් එකතු වෙලා තියෙනවා. ආචාර්යතුමනි ඒ වගේම තමයි දැන් විශිෂ්ට ජනමාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ ඝාතනයෙන් පසුව වසර 35කට පසුවයි අපි මේ කතාන්දරය යලිත්
සිනමා නිර්මාණයක් කරහා මේ වගේ කතිකාවතක් අපිට ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්නකො මේ වගේ කාල වකවානුවක සිනමා ලෝලීන්ට ගොඩක් දෙනෙක් කියන හොඳම කාල සීමාවක තමයි අපි මේ චිත්‍රවල නරඹන්නේ කියලා ඒ පිළිබඳ පෞද්ගලික අදහස. මම හිතන්නේ ඒක ඇත්තටම එක්තරා විදිහකට අපි ඉන්නේ ලංකාව පැත්තෙන් ගත්තොත් ලෝකෙ පැත්තෙන් වෙනත් විදිහකට ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම කිසියම් විදිහකට අලුත් යුගයක් පිළිබඳ නේ අලුත් නව සමාජ පරිවර්තනයක් පිළිබඳ අදහසත් එක්ක ඇත්තටම නව සමාජ පරිවර්තනයක් තුල අපි ඉන්නේ. එතකොට එවැනි එකක මේ පෙන්වන කාලවකවානුව විතරක් නෙමෙයි අපිට හරියටම දැනුන්නේ නැති වුණත් සමහර විට අපි ගත්තොත් 2009 බොහොම ආසන්න කාලයේ මෙන්න මේ තත්ත්වයන් මේ ලංකාව තුල මෙන්න මේ තියෙන අර මේ පොදු යහපත සහ ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධය ඊටාම විපරීත ආකාරයෙන් අර වෙනස් වන වෙලා මුළු සමාජයක් අර අති කේදාන්තයකට ගමන් කරන කාලයන්ට අපි මුණ දීලා තියෙනවා. මේක උතුර මුණ දුන්නා මම හිතන්නේ සැලකියුතු මේ ඊටාම ආසන්න කාලයක් තමයි. ඒ කියන්නේ ඒ කාලය තුර ඒක මම හිතන්නේ අපි දකුණ ඒ විදිහට අත්විඳින්නේ නැහැ. මම හිතන්නේ දකුණට ඒක 88 89 දී තමයි ඒක ඒ විදිහට අත්විඳින්නේ. ඉතින් මේකෙදි මේ වගේ යුගයක අපි මතක තියාගන්න, ඒ කියන්නේ මේ වගේ යුගයක අපිට මේ ඉතිහාසය නැවත අරන් ඇවිල්ලා මේ ප්‍රශ්නය අපි මේ පොදු යහපත සහ ප්‍රචණ්ඩත්වය අතර තියෙන සම්බන්ධයේ ප්‍රශ්නය අපි කරා අරන් එන එක ඒක අතිශය වැදගත්. මම හිතන්නේ ඒක අපි ඒක විසින් අපිට යම් විදිහකට මේ අලුත් යුගයක් තුල අලුත් සමාජ පරිවර්තනයක් තුල ඒක අපිට කිසියම් ආලෝකයක් සපයනවා අපේ අනාගතය දිහා බලන්න. ඒ නිසා මේ යුගය තුල මේක පැමිණීම අතිශය වැදගත් දෙයක් හැටියට මම සලකනවා. බොහොම ස්තුතියි. හොඳයි මහාචාර්යතුමනි. ඔබතුමාගේ වගේම මම හිතන්නේ බහුතරයේ ප්‍රියතම නිලිය බවට පත්වෙන්නේ ස්වර්ණා මලවර්ෂී අග්‍රගණ්‍ය රංගවේදිනිය. චිත්‍රපටයේ නමම රාණි මනෝරාණි සර්වන්මුත්තුගේ චරිතයේ බොහොම උත්කෘෂ්ඨ රංගනයක නියැලෙනවා. ඒ රංගන භූමිකාව 100%ක්ම මට දැනෙන හැඟෙන පරිදි අයක්රුට මිෂ සිදු කරලා තිනවා රාණි සිනමා නිර්මාණය. ඒ නිසා අපිට කියන්නකෝ එතුමියගේ ඒ රංගන කෞශල්‍ය පිළිබඳ එතුමිය තමයි කේන්ද්‍රීය චරිතය බවට පත් වෙන සාසෙසු අනිත් සියලුම චරිත අවශේෂ චරිත එතුමියම තමයි මේ සියලුම අනිත් චරිත පොප් අප් වෙනවා ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා අපි කතා කරමු. මෙහෙම තියෙන ස්වර්ණ මල්වර්ෂී වගේ රංගන වේදිනියක් ගැන මට දෙන්න ඇසෙස්මන්ට් එකක් නෑ. නමුත් මම කියන්නකෝ මම කොහොමද මේක දකින්නේ කියලා. ඕනෑම චිත්‍රපටයක තියෙනවානේ හොඳට රංගපාන්න පුළුවන් දර්ශන වගේ තියෙනවා. අපි කෝප්පේ පොලේ ගහන එක හරි රණ්ඩු වෙන එක. නමුත් එහෙම නෙමෙයි. මේ අර මතකද යාර මේ මෝචරයට ගිහිල්ලා බලලා කාර් එකේ ඩ්‍රයිව් කරන් යන කොටස සිගරට් පැකට් එකක් ගන්නතර ඒත් මම ඒක බලනකොට කල්පනා කරා කොහොමද කෙනෙක් මෙහෙම රංගපාන්නේ කියලා. ඇක්ටිං ඇක්ට් කරනවා ඇක්ට් නොකර මූණේ කරන දේ තොල් මෙයා කරගන්න එක. ඒ වගේම අර කපුලක් අර රිච්චිකා එනවනේ ඇවිල්ලා කියනවනේ රිචඩ්ගේ කාමරේ බලන්න ඕනේ කියලා. එතකොට එයා ඒ කාමරේ පෙන්නපු ආකාරය මම කියන්නේ හරිම සියුම් ඩීප් කියන්නේ ඒක මේ හොඳටම ඒක තේරුම් අරගෙන ගමම ඒකෙන් පිට කියන්නේ learning and unlearning that experience හරහා තමයි යා ඒක කරන එක මතක ඇතිනේ මෙහෙම අත්දික් කරන් ඉන්නවා ඒ පැත්තට පුදුමේ මූණි තියාගෙන මම හිතන්නේ එවැනි රංගපෑම් වලට තමයි මගේ හිත දැඩිලා යන්නේ මොකද ඒවා හරිම අමාරු රංගපෑම් කියලා මට හිතෙන්නේ රණ්ඩු වෙන හැක්කාරී ඒ සියුම් භාව ප්‍රකාශනය ඒ වගේම අර හොස්පිටල් එකේදී අර අවසානයේ වියපත් වෙලා යා මේ ඉන්න තැන නෑ මෙතන සිගරට් බොන්න බෑ කියලා කියපු ආකාරය එහෙම ඔන්න කංගානර මහක්කර කියලා ගිහලා ඒක බලන් මං ඉතින් මෙන්න ඒවා දකින්නකොට තමයි මට හිතුනේ what a great actress she is කියලා මොකද ඒක මං හිතන්නේ ඒක කරන්න පුළුවන් කියලා නේද ඒ වගේ විශේෂයෙන්ම අර විදිහට කාර්යයක් මට මතක් වුණා මෙහෙම සංසන්දනය කරන එක හරියට දන්නේ අර ග්ලෙන් ක්ලෝස් කියලා ඉන්නවා ඇමරිකානු මේ හොලිවුඩ් නිලියක් එකක එයාගේ පෙම්වතාවක් රණ්ඩු වෙලා සහ යන ගමනක් වෙනවා. මට මතක නැහැ චිත්‍රපටයේ නම. මට එයාව තමයි මතක් වුණේ මේ ග්ලෙන් ක්ලෝස්ගේ රංගපෑම මේ කියන එකත් හරිය නෑ නේද එහෙම සංසන්දනය කරන එක මොනවා කරන්නද ඒක මතක් වුණා. අපි විශ්වාස කරනවා සියලු දෙනාම මනෝරාණි සර්වන්මුත්තු කියන මේ විශේෂඥ වෛද්‍යවරයාගේ චරිතය ස්වර්ණා මල්ලවාරච්චි කියන අග්‍රගණ්‍ය රංගන වේදිනිය හැර වෙනත් කෙනෙක් සිටිනවාද කියන තැන රිප්ලේස්මන්ට්ස් නැහැ කියන වග සහ මේ නිර්මාණය ඇත්තටම ප්‍රවීණ අපේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ට ඇරෙන්න වෙනත් කෙනෙකුට මේ තරම් සාධාරණයක් කරන්න පුළුවන්ද කියන කාරණාවත් සමාජය තුළ බොහෝ දෙනා කතා බහට ලක් වෙනවා. ආචාර්යතුමනි
ආචාර්යතුමනි ඔබතුමාගේ මේ විමසන්නට ඕනේ. දැන් ඔබතුමාගේත් මේ වෘත්තීය කාර්යභාරය තුළ විශේෂයෙන්ම මේ යුද විරෝධී ආගම් විරෝධී මේ චිත්‍ර ශිල්පය මත බොහෝ විරෝධතා බොහෝ විවේචන එල්ල වුණා. ඒ වගේම තමයි මේ වෙනුවට රහණි සිනමා සිත්තමලත් බොහෝ විවේචන ඉදිරිපත් වෙමින් තියෙන කාලවකවනවා. ඒ නිසා කොහොමද මේ චැලෙන්ජ් එකට අපි මුහුණ දෙන්න ඕනේ? මෙහෙම තියෙන වැඩේ මේ අපි issue based art works කරනවා නම් උදෙක් සෞන්දර්ය කියන මේ ජනප්‍රිය දෘෂ්ටියෙන් සෞන්දර්ය කියන කරුණ මත නොසිතා ඒකට අපි ලැහැස්ති වෙන්නත් ඕනේ. ඒක එහෙම තමයි ඒක. ඒකට තමයි මේ අපි කියන්නේ සෑම කලාකරුවෙක් වටාම කිසියම් ආකාරයක සමීප සම්බන්ධතා සහිත සහෘදයන් කණ්ඩායමක් සිටින්න ඕනේ. ඔවුන් සරහා තමයි මොකද කලාකරුවා අවසානයේදී කලාකෘතිය නිර්මාණය කරන චිත්‍රපටයක් සම්බන්ධයෙන් මේ කිනෝට සංකීර්ණ තමා වෙනුවෙන් කරන තමාගේ ආත්ම ගවේෂණයක් වෙන්න මොකද අපි හදගමගේ චිත්‍ර කලාවේ රට ඉතිහාසය දැන් බැලුවාම පේනවා ඒක යා සමහරට යාම තුලම කරගන්නා වූ තමාම අවබෝධ කර ගැනීම ගමනක යන්නා වගේ ගමන දෙයක් පෙන්වනවා. අපි දකිනවක පතිරාජ මහත්තයාගේ චිත්‍රපටිවලත් අපි දැක්කා ඔක. එක්තරා විදිහකට තමාගේ ජීවිතය හා බැඳුණු කාන්සාවන් සමග කරන ගවේෂණයක් self reflective ස්වයං අවලෝකනයක් සහිත වැඩක් විදියට පෙන්වනවා. ඉතින් මෙහෙම කරනකොට මෙයා ඔයාලට බලාපොරොත්තු වෙන්නත් බෑ මහා ජනකායකගෙන් මහා කණ්ඩායමකින් ඕන්ට වැඩිය හොඳක් අහන්න. ඒ බලාපොරොත්තු වීමම මම හිතන්නේ හඳකම වගේ කෙනෙක් ඒ බලාපොරොත්තු වෙනවා. මමත් කිසි දවසක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නිතරම කියන්නේ මගේ හිතේ දවන්න පුළුවන් අය ඉන්නේ 3-4 දෙනා. ඒ ඉතින් මම ආදරය කියලා කියන ළමයි කියන කට්ටිය විතරයි. ඉතින් එහා කට්ටියට ගැන මට ඊට වැඩි හිතන්න බෑ. මොකද එහෙම හිතන්න යනවා කියන එකම ප්‍රශ්නයක්. හොඳයි. ඉතින් අවසාන විනාඩි දෙකේ අපි ඉන්නේ ආචාර්යතුමනි. ඒ නිසා අපිට මේ සමස්තයක් විදිහට මේ නිර්මාණය ඇයි ප්‍රේක්ෂකයන් රස විඳිය යුත්තේ කියන කාරණාවත් අපිට පැහැදිලි කරන්න. තවමත් නොබලපු අය ඇති. ඒ කියන්නේ මේක පැහැදිලිවම මම හිතන්නේ හැමෝම නැරඹිය යුතු චිත්‍රපටයක්. ඒක හේතුව අර එක්තරා විදිහකට අපිට මගහැර යන්න බැරි ඉතිහාසයක් පිළිබඳ කලාත්මක සත්‍යයක් ගොඩනගනවා කියන එක ඕනනම් කියත හැකියි. ඒ කියන්නේ අපිට මගහැර යන්න බැරි අතිශය ප්‍රචණ්ඩ ඉතිහාසයක් පිළිබඳ කලාත්මක සත්‍යයක්, සිනමාත්මක සත්‍යයක් ගොඩනගනවා. ඒක විසින් සමහර විට අපිට ජනමාධ්‍ය ප්‍රවෘත්ති හරහා, ඒ කියන්නේ නැත්නම් දේශපාලන විශ්ලේෂණයන් හරහා ළඟා වෙන්න බැරි සත්‍යයේ විවිධ මානයන් කරා මේ ඉතිහාසය පිළිබඳ සත්‍යයේ විවිධ මානයන්ට අපිට ලං වෙන්න පුළුවන්. ඒක ඒ නිසායි ඒක වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් ඉතිහාසයේ පිළිබඳ නොදුටු සත්‍යයක් කරා යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකේ විවිධ පැතිකඩ. ඒක තුල තවමත් මම හිතන්නේ ගවේෂණය කරමින් සොයාගත හැකි දේවල් තියෙනවා. ඒක තමයි උසස් සිනමා වියමනක ලක්ෂණය. ඒක තියෙනවා දොරවල් ඇරලා ලොකු දොරවල් ප්‍රමාණයක් තියෙනවා. අපි අතුල් වෙන විදිහ අනුව අපිට ඒකේ විවිධ සත්‍යයන් මුණ ගැහෙනවා. ඉතින් ඒ විවෘතභාවයේ සහිත චිත්‍රපටයක්. ඒක හඳගමගේ හැම නිර්මාණයකම වගේ තියෙනවා මේකෙත් තියෙනවා. ඒ නිසා මේක අපි ලාංකිකයෙක් හැටියට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. බොහොම ස්තුතියි. අතිශය කාර්යබහුලයි කියලා අපි දන්නවා. වගකීම් සම්භාරයක් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් මේ කාලවකවානුවේ අපිට අතිශය වැදගත් ඔබ දෙපළගේ මේ රාණි සිනමා නිර්මාණය වෙනුවෙන් ඔබ දෙපළගේ මේ විචාරය, මේ සංවාදය සහ මේ අවංකභාවය තුළින් ඔබ ඉදිරිපත් කරපු අදහස් සියල්ලම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි රාණි සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරේ. යන්න ළඟම තියෙන සිනමා ශාලාවට රාණි සිනමා සිත්තම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් බවට අපි කියන්නේ. අපි පුංචි ඒ කාලේ බොහොම අපේ ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් තුළ සිද්ධ වෙච්ච බොහොම ඛේදනීය සිදුවීමක්, සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ආදායම් වාර්තා බිඳ හෙළමින් ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ බොහොම අපූර්වට තිරගත වෙමින් පවතින සිනමා නිර්මාණයක් සියලු දෙනාටම නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන් ස්තුතිවන්ත වුණා. දවසේ මේ කතා බහත් එක්ක එකතු වෙන මහාචාර්ය ජගත් වීරසිංහයන්ට වගේම ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහයන්ට හලි දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබ දෙපළට බොහොම ගෞරවයෙන් සමුදෙන්නේ. ආයුබෝවන් කියලා බොහොම ස්තුතියි. හොඳයි, අපි සූදානම් වෙන්නේ වර්ණවත් දවසක සමුගැනීම සලිටුවන් කරන්නට. ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනින් අපි සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරන සුවදායි දවසක්. හෙටත් උදෑසන 8ට අපි ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනින් ඔබ මුණ ගැහෙනවා. ප්‍රාර්ථනා කරන සුබ දවසක්. ආයුබෝවන් කියලා සමුදෙනවා.